ඉස්ලාම් අන්තවාදීන් විසින් 2019 4/21 වන දින පාස්කු ඉරු දින සිදු කළ ස්වයංඝාතක ප්‍රහාර මාලාව එම ප්‍රහාර මාලාවට පූර්ව සිදුවීම් පසු සිදුවීම් සම්බන්ධයෙන් මෙතෙක් හෙළි නොවූ කරුණු හා ඊට සම්බන්ධිත කරුණු පිළිබඳව හා ඒ අනුව පාස්කු ප්‍රහාරය ඇතුළු එම අපරාධයන්ට වගකිව යුතු පුද්ගලයන් පුද්ගල කණ්ඩායම් පාර්ශ්වයන් පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහා සමාජ හා සාමික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක ජූඩ් වර්නන් සිල්වා පියතුමා විසින් 24/11 දිනතිව ඉදිරිපත් කරන ලද පැමිණිල්ලට අනුව විමර්ශන ගොනු 544 ඇලයිරක් 2024 CM යටතේ පැතිකඩ කීපයක් ඔස්සේ වැඩිදුර විමර්ශනය සිදු කරනු ආරම්භ කරනු ලැබුවා. ඉහත විමර්ශන ආරම්භ කර පවත්වාගෙන යාමේදී මතුවිය හැකි නෛතික ගැටලු සම්බන්ධයෙන් මුල් අවස්ථාවේදීම CR1 ඇලයිරක් 316 2024 යටතේ ගරු නීතිපතිතුමා වෙත කරුණු දක්වමින් නෛතික උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කරා. විමර්ශනය සම්බන්ධයෙන් නඩු අංක B35/882 ඇලයිරක් 2024 යටතේ ගරු කොටුව මෛත්‍රාත් අධිකරණ වෙත කරුණු වාර්තා කර නඩු කටයුතු පවත්වාගෙන යනු ලබන අතර විමර්ශන සඳහා උපදෙස් දීමට අධිකරණයේ පෙනී සිට පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වීමට නීතිපතිතුමා විසින් පත් කර ඇති නීති නිලධාරීන් වෙතින් අවස්ථානුකූලව නෛතිකව උපදෙස් ලබා ගැනීමෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා. නියෝජ්‍ය කතානායකතුමනි, සිද්ධමය කරුණු සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේදී හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයෙකු හා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂකවරු වන විශ්‍රාමික මේජර් ජනරාල් තුවාන් සුරේෂ් සැලේ යන අය 19/4/21 වෙනි දින පාස්කු ඉරිදින බෝම්බ මාලාව සිදු කිරීම දක්වා ඉස්ලාම් අන්තවාදීන් උපක්‍රමශීලීව යොමු කරවමින් කුමන්ත්‍රණය කළ බවට සාධාරණ සහ යුක්ති සහගත ලෙස විශ්වාස කිරීමට ප්‍රමාණවත් පහත සඳහන් කරුණු අනාවරණය වෙලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, තුවාන් සුරේෂ් සැලේ යන බුද්ධි හමුදා බුද්ධ්‍යංශයේ උසස් නිලධාරියා විසින් පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවට සති 3කට පමණ පෙර ආතුව මුස්ලිම් ජාතිකයන් සිව් දෙනෙකු යොමු කර මීගමුව ප්‍රදේශයේ කතෝලික දේවස්ථාන පිහිටි දේව මෙහෙයන් වලට සහභාගී වන පුද්ගලයන්ගේ සංඛ්‍යාවන් ඇතුළු සංවේදී තොරතුරු රැස් කිරීමට කටයුතු කරලා තියෙනවා. සිද්ධියට සති 3කට පෙර ආතුව තුවාන් සුරේෂ් සැලේ විසින් මීගමුව ප්‍රදේශයේ කතෝලික දේවස්ථානවල සංවේදී තොරතුරු රැස් කිරීමට යොමු කළ මුස්ලිම් ජාතිකයන් අතර සිටි ප්‍රධාන පුද්ගලයාගේ ඡායාරූපය සාක්ෂිකරු විසින් අපරාධ වාර්තා කොට්ටාසේ ඉස්ලාම් අන්තවාදීන් බවට හඳුනාගත් අවශ්‍ය කරන සැකකරුවන්ගේ ඡායාරූප අතර තිබී හඳුනා ගැනීම හා එම හඳුනාගත් පුද්ගලයා ISIS මතවාදියෙකු බවටත් එම පුද්ගලයා පාස්කු ප්‍රහාරයෙන් පසු මේ දක්වා අතුරුදහන් වී ඇති බවටත් විමර්ශන වලින් අනාවරණය වෙලා තියෙනවා. තුන්වෙනි කාරණේ සහරාම් හසීම් ඇතුළු ජාතික තව්හීද් ජමාත් සංවිධාන ඉස්ලාම් අන්තවාදීන් විසින් කිසියම් ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ඇති බවට යුද්ධ හමුදා බුද්ධ්‍යංශයේ විසින් පානදුර ප්‍රදේශයේ පදිංචි බුද්ධි තොරතුරු කරුවෙකු විසින් දැනුවත් කර තිබීම හා එම බුද්ධි තොරතුරු සම්බන්ධව යුද හමුදා සන්නද්ධාස්සේ බුද්ධ්‍යංශ මගින් නොසලකා හැරීම හේතුවෙන් පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව සිදු කිරීමට අවකාශය සැලසුණු බව හා පාස්කු ප්‍රහාර මාලාව යුද හමුදාවේ උසස් නිලධාරියෙකුගේ මෙහෙයවීම යටතේ සිදුවක් බව එම බුද්ධි තොරතුරු කරු විසින් යුද හමුදා බුද්ධ්‍යංශය වෙත දැනුම් දීමෙන් පසු එම බුද්ධි තොරතුරු කරුව අනීතික ලෙස අත්අඩංගුවටගෙන රඳවාගෙන සිට පසු කාලීන මුදා හැරීමට කටයුතු කර ඇති බවට අනාවරණය වුණා. ඒ අනුව මෙරට ජාතික ආරක්ෂාවට දැඩි බලපෑමක් කරමින් පුද්ගලයන් විශාල ප්‍රමාණයක් ඝාතනය කර පුද්ගලයන් විශාල ප්‍රමාණයකට බරපතල තුවාල සිදු කර අතිවිශාල දේපල හානියක් සිදු කරමින් මෙරට ආර්ථිකයට ඍජු බලපෑම් කරමින් මෙරට ජාතීන් ආගම් අතර සහසම්බන්ධතාවයන් බිඳ දමමින් 2019/4/21 වෙනි දින පාස්කු ඉරුදින එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව හා ඒ සම්බන්ධිත සාහසික ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව මෙරට සන්නද්ධ හමුදා බුද්ධ්‍යංශ ප්‍රධානියෙකු හා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියෙකු ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන විශ්‍රාමික මේජර් ජනරාල් තුවාන් සුරේෂ් සැලේ යන සැකකරු පූර්ව දැනුවත්භාවයෙන් කුමන්ත්‍රණය කර ඇති බවත් පාස්කු ප්‍රහාරයට පෙර හෝ පසු පාස්කු ප්‍රහාරයේ අතිශය සංවේදී හා ආන්දෝලනාත්මක තුඩුදුන් කරුණු හෙළිදරව් වැළැක්වීමට කටයුතු කර ඇති බවත් ඒ තුලින් තුවාන් සුරේෂ් සැලයන් සැකකරු 1979 අංක 48 ත්‍රස්තවාදයේ වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ 2 ඌ 3 ආ ඈ 5 අ
එක දෙක වගන්ති යටතේ ගැනෙන වැරදි සිදු කරමින් ඍජු හා වක්‍රාකාරයෙන් ආධාර අනුබල දීම හා එම සාහසික ක්‍රියාකාරකම් සිදු කිරීමට එකී පිරිස මෙහෙ වූ පුද්ගලයන් කණ්ඩායම හෙළිදරව් පාර්ශ්ව හෙළිදරව් වීම වැළැක්වීම කටයුතු කර බවටත් මේ වෙනකොට කරුණු අනාවරණය වෙලා තියෙනවා. ඉහත අනුව විමර්ශන අනාවරණය කරන ලද කරුණු මත පදනම්ව ත්‍රස්තවාද වැළැක්වීමේ පනතේ දෙක වූ 3A ඇයන්න සහ 5 1 2 වගන්ති යටතේ වරද තේරුම් කරදී 26/2/25 වෙනි දින පැය 8ට මීගමුව පාර පෑලියගොඩදී පෑලියගොඩ අංක 7 2B 7 වන පටුමග ජම්බුගස් මුල්ල පාර නුගේගොඩ ලිපින ඇති ජාතික හැඳුනුම්පත් අංක 68යි 15යි 30යි 916 X දරණ තුවාන් සුරේෂ් සැලේ යන සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට අවස්ථාවේදී සැකකරුට පහතින් සඳහන් කර ඇති අවස්ථාවන් සලසා දී විමර්ශන නිලධාරීන් කටයුතු කරලා තියෙනවා. මේ සැකකරුට මේ මේ කියන සියලු අවස්ථාවන් මූලික ඔහුගේ අවශ්‍යතාවයන් සහ සියලු පහසුකම් කියන්නේ මූලික සැකකරුවෙකු හැටියට අත්අඩංගුවට ගත්තට පස්සේ රැඳුම් භාරයට ගත්තට පස්සේ ලබා දෙන මූලික අවස්ථාවන් උන්ට ලබා දීලා තියෙනවා. ඒ කිසිවක් උල්ලංඝනය වෙලා නැහැ. නීතිඥවරයා සමග අදහස් සුවමාරු කර ගැනීමට හා නීති උපදෙස් ලබා ගැනීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. සැකකරුව ඔහු පදිංචි නිවසට කැදවාගෙන ගොස් බිරිඳ ඇතුළු පිරිස ඥාතීන්ට පෙන්වා අත්අඩංගුවට ගැනීමට හේතු කරුණු පැහැදිලි කර දී අත්අඩංගුවට පුද්ගලයෙකු වෙනුවෙන් නිකුත් කරනු ලබන රිසිට් පත සැකකරුගේ බිරිඳ වෙත ලබා දීමට විමර්ශන නිලධාරීන් කටයුතු කරලා තියෙනවා. සැකකරු අත්අඩංගුවට ගැනීම හා රඳවාගෙන විමර්ශනය කිරීමට කටයුතු කරන බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව වෙත ලිඛිතව දැනුවත් කිරීමට කටයුතු කරලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. සැකකරු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරලා තියෙනවා. අත්අඩංගුවට ගත්තට පස්සේ සැකකරු රඳවාගෙන විමර්ශනය කිරීම සඳහා 1979 අංක 48 ත්‍රස්තවාද වැළැක්වීමේ පනත යටතේ පැය 72ක රැඳුම් නියෝග ලබා ගැනීම ඉන් අනතුරුව එම පනතේ 9 වගන්තියේ නෛතික ප්‍රතිපාදන ප්‍රකාරව දින 90 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන විමර්ශනය කිරීම සඳහා රැඳුම් නියෝග ලබා ගැනීමට කටයුතු කරා. සැකකරු අත්අඩංගුවටගෙන රැඳුම් නියෝගය අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන විමර්ශනය කරනු ලබන බවට නඩු අංක B 35882 ඇලයිරක් 2024 යටතේ ගරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණ වෙත කරුණු වාර්තා කිරීම හා එම නඩුවේ 3 වෙනි සැකකරු ලෙස නම් කර නඩුවේ කැඳවීම් දිනයන් වලදී රැඳුම් භාරයේ සිට සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම. රැඳුම් නියෝගයට අනුව සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන විමර්ශනය කරනු ලබන බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව වෙත ලිඛිතව දැනුවත් කිරීමට කටයුතු කිරීම ඒ සම්බන්ධයෙන් සැකකරුගේ සමීප ඥාතීන් දැනුවත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රැඳුම් නියෝග මත රඳවා සිටින සුරේෂ් සැලේ මහතාට සැකකරුට අවශ්‍ය පහසුකම් අවස්ථාවන් සලසා දීමට කටයුතු කරලා තියෙනවා. එක සෑම බදාදා දිනයකදීම නීතිඥවරයා හමු වී අවශ්‍ය නීති උපදෙස් ලබා ගැනීමට උට අවස්ථාව ලබා දීලා තියෙනවා. දෙක සෑම සිකුරාදා දිනයකදීම සැකකරුට බිරිඳ හා මව ඇතුළු සමීප ඥාතීන්ට දුරකථනයෙන් කතා කර අදහස් සුවමාරු කර ගැනීමට අවස්ථාව සලසා දීලා තියෙනවා. 3 සෑම සෙනසුරාදා දිනයකදීම සැකකරුට සමීප ඥාතීන් හමු වීමට අවස්ථාව සලසා දීම හා නිවසින් රැගෙන එන ආහාර ඇඳුම් වෙනත් පාන වර්ග ෆිෂ් ඔයිල් වැනි දෑ ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2022 අංක 12 දරන ත්‍රස්තවාද වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ අංක 3 වගන්තියේ 9A1 වගන්ති මගින් කියවෙන සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තින් 9 වන වගන්ති අනුව පහත දිනයන්හි ගරු කොටුව මහේස්ත්‍රාත්තුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිරමැදිරියේදී තුවාන් සුරේෂ් සැලේ යන සැකකරු නිරීක්ෂණය කිරීමට කටයුතු කරලා තියෙනවා. මහේස්ත්‍රාත්තුමා CID එකට පැමිණ ඔවුන් නිරීක්ෂණය කරලා අවශ්‍ය පියවර අරන් තියෙනවා. ගරු මහේස්ත්‍රාත්තුමා විසින් සැකකරු සිරමැදිරියේදී නිරීක්ෂණය කළ අවස්ථාවන් වලදී ඔහුට අමානුෂික ලෙස සැලකීමක් සම්බන්ධව හෝ වද හිංසා පැමිණීමක් සම්බන්ධව දැනුම් දීමක් සිදු කර නොමැති අතර දැන් බොහෝ අය විවිධ ප්‍රකාශ කරනවා. නමුත් මහේස්ත්‍රාත්වරයා ගිහිල්ලා ඔහුගෙන් විමසීම් කරලා තියෙනවා. ඒ වෙලාවේ ඔහු කිසිදු එවැනි පැමිණිල්ලක් කරලා නැහැ. උන්ට එවැනි අමානුෂික ආකාරයෙන් සලකන භාවයක් ප්‍රකාශ කරලා නැහැ. දැනුම් දීමක් කර නොමැති අතර විමර්ශන විධානට එරෙහිව කිසිදු පැමිණිල්ලක් ගරු මහේස්ත්‍රාත්තුමා වෙත හෝ වෙනත් බලධාරියෙකු වෙත ඉදිරිපත් කරලා නැහැ. 26/4/24 වෙනි දින 26/5/27
සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන්ගේ ඉල්ලීම අනුව 26/4/20 වෙනි දින ගරු අධිකරණයෙන් ලබා දුන් නියෝග ප්‍රකාරව 26/4/29 දින කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියන්ත අමරරත්න මහතා වෙත අධිකරණ වෛද්‍ය පෝරම් අංක 50 ඇලයිරක් 20/26 යටතේ සැකකරු ඉදිරිපත් කරමින් සැකකරු මානසික වෛද්‍ය විශේෂඥයෙකු මානසික වෛද්‍ය විශේෂඥවරයෙකු චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු පෝෂණ වේදී විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු සලසා ගැනීම සඳහා ඉල්ලුම් කර තිබුණා. ඒ අනුව ගරු අධිකරණ නියෝගය හා සබැදිව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියන්ත අමරරත්න මහතාගේ නිර්දේශයන් මත පහත පරිදි සැකකරු විශේෂඥ වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. 1/26/4/29 වෙනි දින කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට මහතා වෙත ඉදිරිපත් කර ඒ මහතා විසින් සැකකරු පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැකකරුගේ ඉකිලි ප්‍රදේශයේ තිබූ කුෂ්ඨ රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබා දීලා තියෙනවා. ඒ අනුව එම ඖෂධ සැකකරු වෙත ලබා දීමට කටයුතු කරලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. 2/26/4/29 වෙනි දින කොළඹ ජාතික රෝහලේ විශේෂඥ පෝෂණ වේදී වෛද්‍ය HMNP හේරත් මහතා වෙත සැකකරු ඉදිරිපත් කර ඒ මහතා විසින් සැකකරු පරීක්ෂා කර අවශ්‍ය පෝෂණ අතිරේකයන් හා විටමින් වර්ග ලබා දීමක් සිදු කරලා තියෙනවා. මේ වන විට සැකකරු එම පෝෂණ අතිරේකය භාවිතා කරමින් පවතිනවා. තවද සැකකරුට අදාළව පර්යේෂණ රසායනාගාර පරීක්ෂණ කිහිපයක් සිදු කළ යුතු බවට දැනුම් දීලා තියෙනවා. ඒ සඳහා සෞඛ්‍ය 272 පෝරමේ යටතේ නිදර්ශක පරීක්ෂා කිරීම සඳහා ඉල්ලීමේ පෝරමේ ලබා දී ඇති අතර එම රසායනාගාර පරීක්ෂාවන් සිදු කර ගැනීම සඳහා අධ්‍යක්ෂක වෛද්‍ය පරීක්ෂණ ආයතනය ඩැනිස්ටර් ද සිල්වා මාවත කොළඹට යන ලිපිනය වෙත ලිඛිත ඉල්ලීමක් සිදු කර එම නිදර්ශන පරීක්ෂා කරවා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දීලා තියෙනවා. 20/26/4/29 වෙනි දින කොළඹ ජාතික රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ මහතා වෙත සැකකරු ඉදිරිපත් කිරීමට කටයුතු කරලා තියෙනවා. එහිදී සැකකරු MRI පරීක්ෂාවක් සිදු කිරීමට නියම කිරීම මත 26/5 වෙනි දින කොළඹ ජාතික රෝහලේදී අදාළ MRI පරීක්ෂණය සිදු කරලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එකී MRI පරීක්ෂණයේ වාර්තාවද සමග සැකකරු නැවත විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ මහතා වෙත ඉදිරිපත් කරලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. 2026/5 දින ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ අක්ෂි වෛද්‍ය KR දයාවංශ මහතා වෙත සැකකරු ඉදිරිපත් කිරීමට කටයුතු කරලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මීට අමතරව අත්අඩංගුවට ගන්න අවස්ථාව වන විට සැකකරු පෙළමින් සිටි කණේ ආබාධයක් සම්බන්ධව ඔහු අත්අඩංගුවට ගන්නා විට ඔහු කණේ ආබාධයකින් පෙළමින් සිටියා. ඒ ආබාධය සඳහා කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගන්න අවස්ථාව වන විටද ඔහු සැකකරු අත්අඩංගුවට ගන්න අවස්ථාව විට ඔහු කෘත්‍රිමව සවිකර තිබූ දතක් ගැලවිලා තිබුණා. ඒ හේතුවෙන් දත්ත වෛද්‍යවරයෙකු ඉදිරිපත් කරලා ඒ දත සවිකර නිසි ආකාරයෙන් සවිකර දීමට අවශ්‍ය කටයුතු සලසලා දීලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එමෙන්ම මෙම විමර්ශනයට විෂය මූලික වූ පැමිණිල්ලේ සඳහන් කරුණු තහවුරු කර ගැනීම සඳහා මොහමඩ් මිලාර් මොහමඩ් හන්සීර් නොහත් අසාත් මෞලානා නැමැති සාක්ෂිකරුගේ ප්‍රකාශය සටහන් කර ගැනීම හා එම ප්‍රකාශය තුළින් පාස්කු ප්‍රහාරය සම්බන්ධ අතිශය සංවේදී කරුණු හෙළිදරව් කර තිබීම විමර්ශනයේදී අනාවරණ වූ කරුණු මත පදනම්ව හිටපු ජනාධිපතිවරයෙකු වන නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පුද්ගලයන් තිදෙනෙකුගේ විදේශ ගමන් සිටුවීම සඳහා 26/6/3 දින ගරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර අධිකරණ නියෝගයක් ලබා ගැනීම සහ මෙම සැකකරු තවදුරටත් රඳවාගෙන විමර්ශනය කිරීම සඳහා අංක MOD ඇලයිරක් LEG PTA 21 ඇලයිරක් 2026 දරන රැඳුම් නියෝගය 26/5/27 වෙනි දින සිට දින 90කට දීර්ඝ කර ගැනීම යන විමර්ශනයන් දින 90කට දීර්ඝ කර ගැනීමට සිදු කටයුතු කළා. මේ විමර්ශනයන්ට අදාළව ගනු ලැබූ අවස්ථානුකූල නෛතික පියවරයන් වලින් පසුව මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට විදේශ ගමන් තහනමක් සඳහා අවස්ථාව ලබා ගැනීමෙන් පසුව නෛතික පියවරවලින් පසුව
තුවාන් සුරේස් සැලේ යන සැකකරු එතෙක් ඔහු හැසුරුණු ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් විමර්ශනයට මුළුමනින්ම අගතිදායක වන ලෙස විමර්ශනයට බාධා වන ලෙස විමර්ශනයට අගතිගාමී වන ලෙස විමර්ශනය ඉදිරියට පවත්වා ගැනීමට බාධා වන ලෙස කටයුතු කරමින් 26/6 වෙනි දින රාත්‍රියේ සිට ආහාර වර්ජනය කිරීමට කටයුතු කරමින් උපවාසයක් ආරම්භ කරලා තියෙනවා. අර සිද්ධියෙන් පස්සේ තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ට්‍රැවල් බෑන්ඩ් එකක් ගන්න කටයුතු කිරීම අවස්ථාවෙන් පස්සේ ඔහු ආගතිගාමී ලෙස නැත විමර්ශනයට සහාය නොදක්වමින් ඊට බාධා පවනමින් ඔහුගේ හැසිරීම සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. ඔහු එතෙන් සිට ආහාර වර්ජනය කරමින් ඉන්නවා. ඒ ආකාරයෙන් සැකකරු විසින් ආහාර වර්ජනය කරමින් උපවාසය ආරම්භ කිරීමෙන් පසුව 26/6 වෙනි දින සැකකරුගේ සමීප ඥාතීන් වන සහෝදරයා හා පුතා විසින් සැකකරුට රැගෙන එන ලද ආහාරද ඔහු ප්‍රතික්ෂේප කළ අතර ඉන් පසු දින සැකකරුගේ බිරිඳගේ ඉල්ලීම මත සැකකරුට බිරිඳ සැකකරුගේ සහෝදරයා සැකකරුගේ පුතා හමුවේ අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව ලබා දීලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එහිදී සැකකරු විසින් ආහාර ගැනීම එහිදී ප්‍රතික්ෂේප කරලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. සැකකරු මේ ආකාරයෙන් සැලසුම් සහගතව ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් කටයුතු කිරීම හේතුවෙන් පොලිස් රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂක දිනූක සෙනවිරත්න මහතා හා වෛද්‍ය සන්දීර නුවන් යන වෛද්‍යවරුන් කැඳවා සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට කටයුතු කරලා තියෙනවා. ඉන්පසුව සැකකරු තවදුරටත් ආහාර ප්‍රතික්ෂේප කරමින් උපවාසයේ යෙදීම හේතුවෙන් 26/6 වෙනි දින නැවතත් පොලිස් රෝහලේ වෛද්‍ය සේනාරත්න මහතා කැඳවා සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පරීක්ෂා කිරීමට කටයුතු කරලා තියෙනවා. එහිදී සැකකරුගේ රුධිරයේ සීනි මට්ටම අඩු වී ඇති බවට වෛද්‍යවරයා තහවුරු කළ බැවින් පූර්ණ ආරක්ෂාව සහිතව 26/6 වෙනි දින වහාම සැකකරු ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේදී මූලික ප්‍රතිකාර ලබා දීමෙන් පසු 14 වෙනි වාට්ටුවට යොමු කර වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබා දීමෙන් පසු 26/8 වෙනි දින සිට මේ දක්වා කොළඹ ජාතික රෝහලේ 42 වන වාට්ටුවට ඇතුළත් කර වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලැබමින් ඉන්නවා. ඒ අනුව සැකකරුට මනෝවෛද්‍යවරුන්, කායික වෛද්‍යවරුන්, පෝෂණ වේදී වෛද්‍යවරුන් ඇතුළු අවශ්‍ය ප්‍රතිකාර උපදේශන ලබා දීම මේ වෙනකොට සිදු කරමින් පවතිනවා. එමෙන්ම අත්අඩංගුවට ගත් දින සිට මේ දක්වා තුවාන් සුරේස් සැලේ යන සැකකරු විසින් විමර්ශන කටයුතු වලට කිසිදු ආකාරයකින් සාධනීය සහායක් ලබා නොදුන් අතර අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී බාරයටගත් Apple වර්ගයේ නවීන ජංගම දුරකථනයේ දත්ත විශ්ලේෂණය කිරීමට එම ජංගම දුරකථනයට පිවිසීම සඳහා එහි මුරපදයේ සැකකරු අත්අඩංගුවට ගත් දින සැකකරුගේ නිවස සෝදිසි කර බාරයටගත් ලැප්ටොප් පරිගණකයේ දත්ත විශ්ලේෂණයට ලැප්ටොප් පරිගණකයට පිවිසීම සඳහා අවශ්‍ය මුරපදය මේ වනතෙක් සැකකරු විමර්ශන නිලධාරීන්ට ලබා දීලා නැහැ නියෝජ්‍ය කතානායක. ඒ අනුව මේ සැකකරු විමර්ශනයට කිසිදු ආකාරයකින් සහාය නොදක්වමින් කරුණු වසන් කිරීමේ උත්සාහයක නිරත වන බව නිරීක්ෂණය වෙලා තියෙනවා. ඒ කෙසේ වුණත් මේ වෙනකොට ලැබිලා තියෙන සියලු සාක්ෂි විද්‍යාත්මක වෙනත් දුරකථන සාක්ෂි හරහා මේ මම කියපු කාරණාවට මොහු සම්බන්ධ බවට මේ කුමන්ත්‍රණයට පෙර ආතුව පූර්ව දැනුවත්භාවයෙන් කටයුතු කර ආකාරය හොඳින් තහවුරු වෙලා තියෙන විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ ඒ අනුව මේ විමර්ශනය විධිමත් පරිදි ඉදිරියට කරගෙන යනවා. කිසිදු උපවාසයකට කිසිදු සත්‍යග්‍රහයකට අපි මේ විමර්ශන නතර කරන්න සූදානම් නැහැ. මේ රටේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් 278 දෙනෙක් මිය ගියා. ඒ වගේම 500 ගානකට අධික ප්‍රමාණයක් තුවාල ලැබුවා, ආබාධිත වුණා. මේ ජනතාවට යුක්තිය ඉෂ්ට කරන්න අවශ්‍යයි. ඒ වගේම අපි දීර්ඝ කාලයක් තිස්සේ මේ සමාජයේ මේ ආందోලන අතර සිදුවීම් පිළිබඳ බරපතල සැකයක් තිබුණා. ඒක ඉවත් කරලා ඇත්ත සැකකරුවන් නීතිය රැහන්ට කොටු කරගන්න ඕනේ, නීති ඉදිරියට ගේන්න ඕනේ.